උඹේ ඔය හොරිකඩ මූණ බලන්න ඕනේ නැහැ. පෙන්නපන් වටපිටාව. මේ වාහන ටිකකුත් පෙන්නපන්කෝ බං. යකෝ රොකට්ටයක් ගහලා තෝ මැරෙයි. ඵලයන් ගෙදර. ඔන්න ඔය විදිහ කමෙන්ට් එකකුත් මගේ යාළුවෝ ඉස්සල්ලා වීඩියෝ එකට මට දාලා තිබ්බා. ඉතින් මං හිතුවා මේ වීඩියෝ එකෙන් මගේ මූණ වැඩිපුර පෙන්වන්න නැතුව මගේ ගමේ වටපිටාව තව ටිකක් ඔයාලට පෙන්වන්න ඕනේ කියලා. ඉතින් වැහිබර කාලගුණයත් එක්ක මගේ ගමේ වටපිටාව නැත්තම් මං ඉන්න ප්‍රදේශයේ වටපිටාව තව ටිකක් ලස්සනට ඔයාලට පෙන්වන්න මේ වීඩියෝ එක යොදා ගන්නවා. ඉතින් යාළුවනේ ඊයේ ඊශ්‍රායලයට වැස්සා. අද උදේත් වැස්සා. දැනුත් මේ වැහිබර කාලගුණයක් තියෙනවා. තව පොඩ්ඩකින් වහිත් දන්නෙත් නැහැ. ඒ වගේම ඔන්න ආයෙත් කාලයක් නිහඬව බලාගෙන ඉඳලා නැවතත් සද්ද එහෙම ඇහෙන්න පටන් ගන්න තියෙනවා. ඉතින් ඊයේත් අපිට දවල් 1:00 2 විතර වගේ මේ පැත්තට ගැහුවා. ඒවා කියන්නේ රොකට් වැටුන්නේ නැහැ බීමට. ඒවා උඩම බ්ලාස්ට් කරනවානේ. සයිරන් නාද වුණා. ඉතින් ඔහොම තමයිනේ ජීවිතේ. මම ඒ ගැන වැඩි කතා කරන්නේ නැහැ. ඉතින් අපි ආරක්ෂිත වෙනවා. එහෙම ගැටලුවක් නැහැ. ඊශ්‍රායලයේ අප්‍රේල් මාසේ මේ එන සති කීපය කියන්නේ අප්‍රේල් 12න් පස්සේ වගේ ඊශ්‍රායලයේ නිවාඩු කාලයක් තමයි උදා වෙන්නේ. සතිය විතර කාලයක් නිවාඩු. හරි. අපි එහෙනම් වටපිටාව බලමු වැඩි කතා නැතුව. මොකද ඔයාලා මට බයිනවා මේ කතා කරන විතර වටපිටාව පෙන්වන්නේ නැහැ නේ කියලා. එහෙනම් බලමු වටපිටාව. මේ වතුර එකතු වෙලා අද උදේ වහපුවා. ඉතින් යාළුවනේ මෙන්න මෙහෙම තමයි පාරවල් තියෙන්නේ. මෙතන බස් පාර මේ පැත්තේ තියෙනවා අපිට බයිස්කල් වලට යන පාර. මේ තියෙන්නේ බයිස්කල් පාර. ඕන්න. මේ පැත්තට එනවා මේ පැත්තට යනවා. හරිද? ඔහොම තමයි තියෙන්නේ. ඉතින් මේ දවස්වල ගස්වල මල් පිපිලා. මොකද අප්‍රේල් මාසෙට සූදානම් වෙනවනේ පරිසරය. අප්‍රේල් කියන්නේ ගස්වල මල් පිපිලා කොළ දළු දාලා ලස්සන කාලයක් ඉතින්. ලංකාව වගේ තමයි. කොහානම් කෑ ගහනවද දන්නේ නැහැ. මට මෙහි ඇවිල්ලා නම් එහෙම ඇහුන්නේ නැහැ. කොහා කෑ ගහනවත් ඇති මේ සිංහල අලුත් අවුරුද්ද වගේම. ඉතින් අපි වයිස්කල් පාර දිගේ මම මේ වෙලාවට ගොඩක් අය දැන් මේ කාලගුණයත් එක්ක ඔය මේ ශරීර සුවතාව වල නිරත වෙනවා. ඉතින් ඔය පේනවනේ. කට්ටිය එහෙම මෙහෙන් දුවනවා ජොගින් යනවා. තව මේ ප්‍රයාලුනේ මේ මෙතන තියෙන ඉස්කෝලයක්. එහා පැත්තේ තියෙන ඉස්කෝලයක්. ඒ වගේම මේ ඔයාලට ඈතින් පේන්නේ ඔක්කොම ගෙවල්. මේවා ගෙවල්. ඔයාලට යාළුවනේ පේනවද මෙහි විශේෂ දෙයක්? විශේෂ කියන්නේ මේ ලංකාවට සාපේක්ෂව මම කියන්නේ හරිද? සමහරු නම් ඔයා නම නම් කියලා තිබ්බා මේ ලංකාවත් එක්ක කම්පෙයාර් කරන්න එපා කියලා. ඉතින් මේ කම්පෙයාර් කරනව නෙවෙයි. මෙහි තියෙන දේවල් ඉතින් මේ බලන්න කැමතිනේ නේ. එන්න බලාපොරොත්තු ඉන්න අය හෝ නැත්තම් පිටරටවල් වල විස්තර දැනගන්න ඉන්න කැමති අය හෝ ඉතින් අය දැනගන්න කැමතිනේ. මේ බලන්න ගස් ටික. ඉතින් විශේෂ දෙයක් කිව්වේ මොකක්ද දන්නවද? අයාලේ යන බල්ලෝ නෑ මෙහි. හැබැයි අයාලේ යන පූසෝ ඉන්නවා. පූසෝ ඉන්නවා හැමතැනම. නමුත් බල්ලෝ නෑ. බල්ලෝ ඉන්නවනම් ඒ බල්ලට අයිතිකාරයෙක් ඉන්නවා. ඒක තමයි මම දැකෝ තවත් විශේෂ දෙයක් ඊශ්‍රායලයේ දින. ඔන්න කලර් ලයිට් එක පත් වෙලා තියෙන්නේ. මට දාන්නම පුළුවන් මෙතන. නැත්තුවනේ. මේක ග්‍රීන් නේ. ඉතින් ඔන්න මම එහා පැත්තට පැනගත්තා. අනිත් කාරණේ තමයි මොකද්ද මේ වාහන. වාහන යාළුවනේ මෙහි මාර්ග නීති රීති සහ මාර්ග විනය ගැන කතා කරොත් නම් ඉතින් ලංකාවට සාපේක්ෂව නම් හොඳයි. නමුත් ඉතින් නසරාණි නැතුවමත් නොවේ. නසරාණි ඉන්නවා ඉතින්. කඩාල විඳන බයික් එහෙම නම් ඉතින් ආයේ කිසිම විනයක් නැහැ ඒවන්න. බයික් එහෙම යනවා කන ළඟින් යන්නේ. බලන්න මේ ගස් ටික එහෙම ලස්සනට තියෙනවා මේ අඳුරුයි අද වැහි කළුවර නිසා. AD ඔන්න ඉලෙක්ට්‍රික් ස්කූටර් එකකුත් තියෙනවා. අර පැත්තෙන් ඉර බෑගෙන යනවා වලාකුළු වලට වැහිලා තියෙන්නේ. පරවියෝ ඉන්නවා සෑහෙන්නේ. පරවියෝ මයිනෝ අම්බානට ඉන්නවා මෙහි ගේ කුරුල්ලොත් ඉන්නවා.
බලන්නකෝ යාළුවනේ මේ. අර එහා පැත්තේ මල් ටික එහෙම ලස්සනට තියෙන. මේ හරිය ලස්සනයි පොඩ්ඩක්. මල් එහෙම දැම්මම ඇවිල්ලා මොකද මේ අවුව වැටෙනවනේ හොඳට. තව සතියක් දෙකක් යනකොට මේවා පාර ලස්සනට තියෙනවා. pizza කඩේ ඇරලාද? නෑ නේ වහලා දැන් ඉතින් 4න් පස්සේ ආයෙ කොහෙද pizza කඩේ ඇරලා තියෙන්නේ? අද වරුවෙන් කොහොමද දෙන්නේ? මේ තියෙන shopping mall එක මම ගිය සැරේ වීඩියෝ එකේ ඔයාලට පෙන්නුවානේ. මේ තියෙන shopping mall එක. මේ හැරියට කියන්නේ යාළුවනේ හොලෝන් කියලා. හොලෝන් තමයි පෙන්නට තියෙන බයිසිකලේ ගිහලා ඉතින් වැඩි දුර යන්න බෑනේ. එපා වෙන බයිසිකලේ යන්න ගියාම. මොකද අර මට මේ පොඩි එක්සර්සයිස් එකකට එක තමයි පොඩ්ඩක් මම පදින්නේ හවසට. පොඩ්ඩක් මේ පාරෙන් අපි එදා ගියේ මෙන්න මේ පාරේ. අද මේ පාරේ පොඩ්ඩක් ගිහිල්ලා බලමු. මේ ඉන්නේ බල්ලෝ. අම්මා මොනවා? තේරෙන්නේ අප්පන්. තේරෙන්නේ සාර. අනිකම් මෙන්න ජීවිතේ කියලා හිතනවා. මුන්දැන යන්නේ යාළුවනේ මාර ඇරියස් එකක් තියෙන මාත් එක්ක අපන්න වෙනවා මට. මෙන්න මේ තියෙන්නේ හොලෝන් මැප් එක. හරිද? මම මේ යන ගමන් පෙන්නගෙන යන්නේ. මේ පැත්තේ තියෙන්නේ තවත් මෝල් එකක්. ඒ පැත්තේ තියෙනවා මොනවාද මේ බේකරියක් අර මේ තියෙනවා. මේ තියෙන සේරම ගෙවල්. අපි යන් ඉස්සරහට. මෙතන යාළුවනේ මේ කොඩි දාලා තියෙන කහපාට කොඩි දාලා තියෙන මොකක් හරි මේ අර මොනවාද ප්‍රාණපයට අරන් ඉන්නවනේ මේ ඊශ්‍රායලයේ කට්ටිය. ඒවට මොනවා හරි ඔය එක එක දේවල් තියෙනවා ඉතින්. පූජා පවත්වනවා, ඒ වගේම උද්ඝෝෂණ තියෙනවා. අන්න ඒ වගේ සීන් කොන්න එකක් හින්දා තමයි ඔය දාලා තියෙන්නේ මේ කොඩි. මේ මං කියේ පරවින්න හැමතැනම. මේ බස් හෝල් ටික අලුතෙන් හැදුවේ. මේකේ මේ අර නම්බර් එකක්වත් ගහලා නැහැ බෝඩ් වල. මේක පරණ එක. මේක අලුත් එක. මෙතන අලුතෙන් හැදුවේ මේ හරිය. මොකද මේ මෙතන මොනවාද මන්දන වලක් කර මේක ඇවිල්ලා වැවක් අර බටයක් එහෙම දාලා තියෙන වතුර යන්න. පොඩි වැව කොටුවක් ආ එකක් වතුර පිරනවා නම් තාම දැකලා නැහැ මම. ග්‍රීන් ලයිට් වත්තු උනා. polisi. Dah boleh mana nanti wak. Ini terus dalam ini peti di rok kola. තව යාළුවෙක් කමෙන්ට් කරලා දෙනවා වාහන පෙන්නට කියලා. වාහන යාළුවනේ මෙහි වාහන මිල ගැන කතා කරොත් එහෙම අපිට සාමාන්‍ය පාරේ දුවන්න පුළුවන් වාහනයක් අපි කියමුකෝ කොයි වගේ වාහනයක්ද? මේ තියෙන්නේ මේක. මෙන්න මේ වගේ වාහනයක් ගත්ත හැකි මාස 3ක විතර වඩියෙන් ගන්න පුළුවන්. ඔය තියෙන රතු පාට වාහනේ. ඒ වගේ වාහනයක් ගන්න පුළුවන් අපේ පඩිය හැටියට. අපේ පඩිය හැටියට මාස 3ක විතර සල්ලි මේ පඩියෙන් ගන්න පුළුවන් ඒ වගේ වාහනයක්. වාහන මිල සාපේක්ෂව ගත්තොත් මේ හිතන ලොකු අඩුවක් නැහැ. ලොකු අඩුවක් නැහැ. ලංකාවේ කොල්ලෙක් දන්නේ එනවා. ලංකාවේ? ඈ? මම යනවා මේ පැත්තට. වැඩ ඉවරද? හරි.
එතන මේ සයිට් එක. ඔයාලට මේ වටේනේ බලන්න ඕන කිව්වේ. වටපිටාව විතරයි පෙන්නන්නේ නේද? මේ දවස්වල යාළුවනේ දැන් ඔය මං කිව්වේ ඉස්සරහට නිවාඩු කාලයක් එන්නේ කියලා. පේසක් කියලා. හරිද? මේ මෙතන තියෙන පාක් එකක්. මේ වගේ පාක් තියෙනවා මෙහෙ. අම්බාන්ට තියෙනවා මෙහෙ. මීටර 200න් 300න් තියෙනවා මේ වගේ පාක්. ක්‍රීඩා කරන්න, ළමයිට සෙල්ලම් කරන්න. ඔනෝම පාක් තියෙනවා. හරිද? ඔය පේසක් වලට ගොඩක් දුරට ගෙවල් වල තියෙන පරණ බඩු අයින් කරනවා. ඒවා පාරට දානවා. පරණ බඩු අයින් කරලා දානවා පාරට. ඒ කියන්නේ හොඳ මෙට්ට. එතකොට පිඟන් කෝප්ප ඒ වගේම ඔය දන්නද තියෙන ගෘහෝපකරණ ගොඩක් දුරට මේ පරණ ඒවා අයින් කරලා අලුත් ඒවා දානවා. අපි සිංහල අවුරුද්දට අයින් කරන්නේ. අපේ ලංකාවේ නම් එහෙම එළියට දාන්නේ අපිට එහෙම අවුරුද්දෙන් අවුරුද්දට මේ ගෘහ භාණ්ඩ මාරු කරන්න අපේ ලංකාවේ මිනිස්සුන්ට එහෙම ආර්ථික මට්ටමක් නැහැ නේ. ඒ නිසා මේ මෙහෙ අය හැබැයි දානවා එහෙම. මෙහෙත් ඉතින් ගොඩක් මේ මෙහෙත් ඔය දුප්පත් පොහොසත් එහෙම තියෙනවා ඉතින්. මෙතනත් පාක් එකක් නේ. අරකෙම කොටසක් තියෙනවා මෙතන. හරිද? මේ දුප්පත් පොහොසත් කියලා ભેදයක් නැති වුණාට එහෙම සමාජ මට්ටම් වල කට්ටිය ඉන්නවා. සල්ලි තියෙන කට්ටිය ඉන්නවා. සල්ලි නැති කට්ටිය ඉන්නවා. සල්ලි අඩු. ඉතින් මේ අපි වගේ කට්ටිය ඉන්නවා. හරිද? මධ්‍යම ප්‍රාන්තිකයෝ ඉන්නවා. එහෙම ඉන්නවා. හරිද? ඒ නිසා මේ සල්ලි තියෙන අය මොකද කරන්නේ? දොර රෙද්දේ ඉඳන් ගලවලා එළියට දානවා. එතකොට අපේ කට්ටිය මොකද කරන්නේ? ඒවා උස්සගෙන ඇවිල්ලා පෙට්ටිය වලට දාලා ලංකාවට යවනවා. හොඳයි. ඉතින් අපිට පාවිච්චි කරන්න පුළුවන් ඒවා. එකතු කරගත්තා. તો මෙට්ට හොඳ මෙට්ට තියෙන ස්ප්‍රින් මෙට්ට ලංකාවේ ඔය ලක්ෂේ හමාර වෙන මෙට්ට මේක ඉතින් දාගන්න පුළුවන්. එතකොට ඔය විදුලි උපකරණ තියෙන. විදුලි උපකරණ යාළුවනේ මෙහෙ මේ ගානවා පේනවනේ. පොඩියුම් සිගරට් බොනවා. පොඩියුම් සිගරට් බොනවා. හොරෙන් බොන්නේ. මොකද්ද මේ ලංකාවේ මොකද්ද මං කියේ ඒවා ලංකාවේ පාවිච්චි කරන්න පුළුවන් අපට අරන් කියලා. අපි හිතමු දැන් ෆ්‍රිජ් එකක් කියලා. ෆ්‍රිජ් එකේ මොකක් හරි වයර් එකක් ගලයිලා. ඒක ගොඩක් දුරට රිපෙයාර් කරනවා. ඊට පස්සේ ඒක අයින් කරා ගෙනාවා අලුත් එකක්. හැමෝම එහෙම කරන්නේ නැහැ. නමුත් යමක්කමක් තියෙන මිනිස්සු එහෙම කරනවා. ඉතින් එහෙම වුණාම අපේ අය ඒව අරන් හොඳ දෙයක් නම් හොඳ විදුලි උපකරණයක් වගේ නම් ලංකාවට දාගන්න පුළුවන් මට්ටමක තියෙනවා නම් අරගෙන මේ ලංකාවට දානවා. ඉතින් අවුලක් නැහැ ඉතින් නේ. හොඳයි. පාවිච්චි කරන්න පුළුවන් ලංකාවට නම් ගිහලා. මේ කඩේ තියෙන ඇරලා. කඩේ ඇරලා. දැන් එහා පැත්තට යන්නේ. ඉතින් යාළුවනේ මේ පොලිසිය තියෙනවා මේ එහා පැත්තේ. වාහනේ නතර කරා. පොලිසිය තියෙනවා මෙන්න මේ. ඔයාලට පේනවද මෙතන මේ වාහන පාක් එකක් තියෙන්නේ? ඈත. ඔය කුළුණක් වගේ තියෙන සුදු පාට. ඒක ඇවිල්ලා වාහන පාකින්. වාහන පාකින් එක. තට්ටු තුනට වාහන දාන්න පුළුවන්. පේනවනේ? ළඟට ගිහලා පේනවද අපිට? ඕනේ නැහැ හොම් පේනවනේ. ඔය තියෙන වාහන පාකින් එකක්. ඔය කුළුණක් වගේ එකක් තියෙන්නේ. මේ කාර් යටේ ඔක උඩට යනකම කාර් ගහලා තියෙන්නේ මේ සති දවස් වලට. ඔන්න ඔය පැත්තේ තමයි පොලිසිය තියෙන්නේ. ඉතින් මේක ඇවිල්ලා සුපර් ෆාම් එක. සුපර් ෆාම් කියන එක මම ඉස්සෙල්ලත් ඔයාලට පෙන්නුවා මේ සුපර් ෆාම් කියලා විතරයි කිව්වේ. නමුත් මොකද්ද කියලා මම කිව්වේ නෑ. ඒක ඇවිල්ලා යාළුවනේ මොනවාද ෆාමසි තියෙන්නේ. ෆාමසි වගේ තමයි. ෆාමසියක් තමයි ඉතින්. ඔයකේ තියෙනවා ඉතින් සමහර වලට ඔය චාර්ජර් එතකොට ඩේටා කේබල් ඒ වගේම සනීප ආරක්ෂක උපකරණ. ඉතින් ඒවත් තියෙනවා. ෆාමසියක් වගේ තමයි. අද කඩවල අරලා තියෙන එක දෙක. මෙතන තියෙන බැංකුවක්. තියෙන බැංකුව. ඉතින් යාළුවනේ මේ පේනව නේද? මේ වාහන ඔක්කොම පාකින් මේ ගහලා තියෙන බෝඩ් වගේ. ඔක්කොම වීල් චෙයාර් ගහලා තියෙන ඔක්කොම මේවා මේ
ආබාධිත පුද්ගලයන්ගේ වාහන පාක් කරන්න තමයි මේ තියෙන්නේ. මේ තියෙන්නේ. ඔය නම්බරෙත් එක්කම ගහලා තියෙන්නේ. වාහන නම්බරෙත් එක්කම ගහලා තියෙන බෝඩ් එක ගෙවල් ඉස්සරහ. මේ දිගටම තියෙනවා. ආබාධිත අයගේ වාහන පාක් කරන්නයි තියෙන්නේ. මේ තව බහණ්ඩයක් තියෙනවා මේ. මෙන්න මේ වගේ ඒවා තමයි ලංකාවේ ආබාධිත අයට එහෙම දෙන්න ඕනේ. පේනවා මේක ඉලෙක්ට්‍රික්. ඕක ගොඩක් තියෙනවා මේ. හැබැයි ඉතින් ටිකක් ගණන් වුණත් හොඳයි. ඉතින් charge කරලා යන්න පුළුවන්. මේ දෙන්නේ මෙන්න මේ පේනව නේද? ඕන්න මං කිව්වේ මේ දවස්වල එළියට දාන බඩු මෙන්න මේ වගේ වාහන වල ඇවිල්ලා එකතු කරනවා. ඒ වගේම ලංකාවේ අයත් ඔය ලංකාව විතරක් නෙවෙයි. ලංකාවේ කට්ටිය විතරක් නෙවෙයි ඉන්දියාවේ ඔය මෙහෙ ඇවිල්ලා ශ්‍රමිකයෝ වැඩ කරන කට්ටිය ඉන්නවනේ. ඒ අයත් ඒවා අරගෙන ගිහිල්ලා දාන ඕන කෙනෙකුට ගන්න පුළුවන්. දැන් ඉතින් යාළුවනේ මේ ඒක මේ මං මෙහෙම කිව්වට ඔයාලා වරදවා තේරුම් ගන්න එපා. ඩස්බින් ගොඩවල් ලංකාවට යවනවා කියලා. ඒක මේ එහෙ විතරක් නෙවෙයි. කියන්නේ ලංකාවේ කට්ටිය නැත්නම් ඉන්දියාවේ කට්ටිය වෙන රටවල් වලින් ආපු කට්ටිය විතරක් නෙවෙයි. මෙහෙ කට්ටිය ඊශ්‍රායල් ජාතිකයෝ පවා ඒව එකතු කරන කම්පැනි තියෙනවා. ඒව එකතු කර අරන් යනවා. අරන් ගිහලා නැවත රීසයිකල් කරනවා. ඒ කියන්නේ නැවත පරිහරණයේ සුදුසු විදිහට සමහරට සකස් කරනවා ඇති. නැත්නම් ඒවා යකඩ වලට මොන හරි එහෙම මොකක් හරි ක්‍රමවේදයක් ඇති. අරන් යනවා. ඔය පටවල තිබ්බේ. ඒ වගේ තමයි. ඉතින් යාළුවනේ බයිස්කල් ගැන කතා කරොත් නම් මෙහි බයිස්කල් වෙන මෙහෙම දාලා යන්න බෑ. හොරු නෑ නමුත් බඩු නැති වෙනවා. මේ සීට් එක එහෙම ගලවන් ගිහිල්ලා තියෙන්නේ. ගලවන් ගිහිල්ලා කියන්නේ මේ අයිතිකාරය ගලවන් යන්න ඉතින් කවුරු හරි වාහනේ අරන් යයි කියලා. මේ බයිස්කල් අරන් යයි කියලා අයිතිකාරය ගලවන් යන්න ඉතින් මොකද මෙහෙ බයිස්කල් මාර විදිහට උස්සනවා. ඔය ස්කූටර් එහෙම ඉලෙක්ට්‍රික් ස්කූටර් මගේ එකක් නැති වුණා. මගේ බයිස්කල් එකක් නැති වුණා. හොරු නෑ නමුත් බඩු නැති වෙනවා. ඉතින් කට්ටිය බලා ගන්න මම ඔය වටපිටාව පෙන්නන්නේ ඈ. මේ හරියට කියන ෂොකලෝ කියලා කියනවා. මෙහි යාළුවනේ පාරවල් මේ පාරවල් ගොඩක් නම් කරලා තින්නේ හමුදාවේ ඉඳලා මැරිච් නැත්නම් මිය ගිය අයගේ තමයි නම් වලින් තමයි ගොඩක් දුරට මෙහි පාරවල් නම් කරලා තින්නේ. ඉතින් හමුදාවේ ඉඳලා මැරිච් කියන්නේ මෙහි අනිවාර්යෙන් යුද පුහුණුව අනිවාර්යයිනේ. ඒ නිසා විශේෂයක් නැහැ. හැම මෙයා ආමිකේ හිටියද එහෙම කියලා විශේෂයක් නැහැ. ඉතින් ඔක්කොටම පුහුණුව තියෙනවා. යුද පුහුණුව තියෙනවා. මම නම් කියන්නේ ලංකාවෙත් හැම මිනිස්සයාටම විනය සහ ඒ වගේ පුහුණුවක් දෙන්න ඕනේ මේ අවුරුදු කියන්නේ වයසට ගියාට පස්සේ නෙවෙයි. අපි ඉස්කෝලේ ගිහලා ඉවරුණාට පස්සේ අවුරුදු 18 න් කොහෙද මෙහෙ දෙන්නේ මම දන්නේ නැහැ හරියට වයස න අවුරුදු 18 න් වෙන්න ඇති. අපේ අර සීයාගේ පුතාගේ මෙතන තියෙන එළවලු ලොකු එළවලු කඩයක් ඒක ඇරලා තින්නේ මේ. වහලා නන්න. ඉතින් සීයාගේ පුතාගේ දෝනියන්දා ඔන්න මම යනවා ඉස්සරහා මේකත් බැංකුවක්. සීයාගේ පුතාගේ දෝනියන්දා දැන් ඉස්සරවම අවුරුදු 18 වෙන්න ඇති කෙල්ලට. කෙල්ල මේ දවස්වල ආමිකේ මේ දවස්වල ට්‍රේනින්. අපි මෙතන යන්නේ. මෙතන යම් ඇතුළට. කඩ ටික වහලා දෙන්න අදන. ඔන්න පිටිපස්සෙන් බුවෙක් එනවා. පොරට ඉස්සර වෙන්න දුන්නා නම් හරිය. යන්න මල්ලි යන්න. මූ ඇවිල්ලා මේ මූ ඇවිල්ලා ඉන්දියාව පොරක්. ෆෝන් කඩේ ඇරලා මූ එන දත ගලවන්න ෆෝන් කඩේ. මේ යාළුවනේ මේ පේනවනේ. මෙතන මේ රේල් පාර හදන්නේ මෙට්‍රෝ එකට. මෙට්‍රෝ එකට රේල් පාර හද මෙට්‍රෝ එක කියන්නේ දන්නවනේ අර කෝච්චිය ඉලෙක්ට්‍රික්. ඒකට පාර ලොකු කරනවා. වහලා දිනේ හරි. මං අර ස්කූටරේ ආවෙත් නැත්තේ මොකද පොලිසියෙන් හිටියොත් එහෙම දඩයක් ගහනවා මේක යන්න බෑ පුට් සයිකල් වලට විතර යන්න පුළුවන් මේ. ඕ ඉන්දියාවේ නේ පිලිපිනි හර වෙන කොහේ හරි ජපානේද මන් දන්නේ.
මම ඔයාලට ඉස්සලා කලින් වීඩියෝ එකෙත් පෙන්නුවා. දැන් මේකෙත් මම එනකොට පෙන්නුවේ අර මේ ඉලෙක්ට්‍රික් ස්කූටර්. ඒවා මේ කාඩ් ඉවර වුණාම නැත්තම් බැටරි බැස්සාම මග දාලා යනවනේ. මේ තියෙන බඩු. ඔන්න. මෙන්න මේ වගේ ඇවිල්ලා එකතු කරගෙන යනවා. ඔය තියෙන්නේ. මෙතන තමයි මෙතන ඇවිල්ලා මේ බ්‍රාන්ච් එකක් තියෙන්නේ. ඕකෙන් ඔය කට්ටිය ඇවිල්ලා එකතු කරගෙන යනවා. මෙතන මෙතන බ්‍රාන්ච් එකක් තියෙනවා තියෙන්නේ. AIAJ මේවටත් නම්බර් තියෙනවා. හරිද? දැන් ඉස්සර මේ ඔය ඉලෙක්ට්‍රික් ස්කූටර් වලට ඉස්සර නම්බර් තිබ්බේ නැහැ. හරිද? දැන් අවුරුද්දක් නැහැ තාම. මාස කීපයකට කලින් මාස 5ක් 6ක් වගේ මාස කීපයකට කලින් ඔයාට නම්බර් රෙජිස්ටර් කරන්න ඕන කියලා තිබ්බා. ඉතින් රෙජිස්ටර් කරාට පස්සේ ඕකේ වැටෙනවා ස්කූටර් වර්ගය, ඒ වගේම නිෂ්පාදිත රට. ඔහොම ගොඩක් වැටෙනවා. දැන් ගොඩක් අයට ඕක රෙජිස්ටර් කරන්න දැන් ඉන්ටර්නෙට් කියන්නේ මේ ඔන්ලයින් තමයි රෙජිස්ටර් කරන්න තියෙන්නේ. හරිද? ඔන්ලයින් රෙජිස්ටර් කරගන්න මෙහි ඩෙන්ටිටි කාඩ් නම්බරයක් ඕනේ. නැත්තම් මෙහි ලයිසන් එක තියෙනවා. මෙහි ලයිසන් එක තියෙනවා නම් අවුලක් නැහැ. රෙජිස්ටර් කරගන්න පුළුවන්. නම්බර් ප්ලේට් එක ගන්න යනකොට නම්බර එක 150ක සෙකල් වලින් 150ක් විතර බඳිනවා. ලංකාව රුපියල් වලින් නම් මම දාන්නම්. ඉතින් මේ පොඩි ගාණක් බඳින්න ඕනේ. ඊට පස්සේ ජීවිත කාලෙට මෙච්චරයි. එතනින් පස්සේ ආයෙ රෙජිස්ටර් අවුරුද්ද රෙජිස්ටර් කරලා නෑ. රෙජිස්ටර් කරාම අවුලක් නෑ, පදින්න පුළුවන්. එහෙම නැත්තම් ගිය අවුරුද්දේ සැප්තැම්බර් මං හිතන්නේ තිබ්බේ අවසාන දිනේ. සැප්තැම්බර් වලින් පස්සේ පොලිසියෙන් අල්ලනවා. හැබැයි පොලිසියෙන් අල්ලනවා කියන්නේ දැන් ඔයිට ඉස්සලා දැන් නම්බර් තිබ්බේ නෑනේ. නම්බර් තිබ්බේ නැතුව වැරද්දක් කරත් පොලිසියෙන් දඩකොලයක් දුන්නා. මම එහෙම දඩ කාලා තියෙනවා. දැන් වන් වේ වල රෝන් සයිඩ් ගිහිල්ලා, රෝන් සයිඩ් කියන්නේ මෙන්න මේ වගේ. දැන් ඔයා හිතන්න ඕනේ දැන් මේ පාර කියලා. ඔය පාරනේ. පාරේ දැන් මෙන්න මේ පදික මාරු මේ පදිකේන්ට යන්න දැන් තියෙන්නේ. පදිකේන් ගමන් කරන්න තියෙන ප්ලේස් එක තියෙන්නේ. ඕකේ මම ගියා. ගියාට ඉස්සරහ පොලිසියෙන් හිටියා. අත දැම්ම සැකල 150ක දඩකොලයක් දුන්නා. නම්බර් තිබ්බේ නැත්නම් දඩකොල දෙන්න පුළුවන් හැකියාව තිබ්බයි දවසල. දැන් ඒක හොඳට මතකයි. හැබැයි ගොඩක් දුරට මං කිව්වේ ඕවා නැති වෙනවා කියලා. දැන් නැති වෙන්නේ නැහැ. නැති වෙනවා ඇති. නමුත් ඒවටත් ගේම් කාරෝ ඉන්නවා මෙහි. ඉතින් මොකද බඩු ඉන්නවා ටොප් බඩු. මේ දැන් නැති වෙනවා අඩු ඇති. මොකද උස්සපු ගමන් නම්බර් එක ගහපු ගමන් අයිතිකාරයා කවුද? කින්ද මන්ද සේරම විස්තර එනවා. බඩුට බඩු හම්බ වෙනවා. ඒතකොට කොහෙන්ද? දැන් අපි කියමුකෝ මගේ වාහනේ නැතිලා, මගේ ස්කූටරේ නැතිලා කම්ප්ලේන්ට් එකක් කරා කියලා. එතනින් පස්සේ පොලිසියට කියලා චෙක් කරද්දී බඩු මාට්ටු වෙනවා. විකුණන්න නම් මනම් කරන්න. හැබැයි හොරකම් කරන්න ටිකක් අමාරුයි දැන්. ඒත් හොඳයිනේ. ඔහොම විසර තිබ්බේ නෑ ක්‍රම. ඉතල උනාට මේ මං අර බයිස්කල් පදේ හින්දා මේ දාඩි දානවා. අප්පටසේ. දැම්මනි පාර අහන්න. ඉතින් මේ හින්දා ජැකට් එක පොඩ්ඩක් ගැලෙව්වා. මේ පැත්තෙන් දාලා කියන ෂලෝම්. ඉතින් ජැකට් එක ගැලෙව්වා. දැන් මට හිතෙනවා තේ එකක් බොන්න යන්න ඉස්සරහට. කඩවල ඇරලා කඩවල වහලා තියෙන. ඉතින් මෙතන කඩේ නම් ගොඩක් දුරට වහන්නේ නැහැ. බලමු අපි ගිහිල්ලා. අප්පට ඒකත් වහලා වගේ. වහලාද බලමු. මේක නම් වහලා. මේකත් වහලා වගේ මේ ඇරලා. අම්මෝ. රුසිය නක්කලා ගොඩ. මාර විදිහට ඉන්නේ රුසිය නක්කලා. බංග්ලාදේශ එක දාන්න යන්නේ. Новая в гамике течало вайне. Сколько кипело, скажи мне, сколько?
යාළුවනේ Nescafe එකක් ගත්තා. කීයක් ගත්තද මම දන්නේ. සෙකල් 9ක් ගන්නවා 10ක් ගන්නවා 8ක් ගන්නවා. එක එක ගණන් වලට තියෙනවා Nescafe මේ. ජැකට් එක ගලවට පස්සේ පොඩි සීතලකුත් එනවා ඉතින්. දැන් හවස් වෙලානේ. Nescafe එක නම් බීලා ඉවරයි. Hello. මාර සීන් එක යාළුවනේ මේ පැය භාගයක් විතර වීඩියෝ කරා කැමරාව ඔෆ් වෙලා බැටරි බැහැලා මම දන්නේ නැහැ. ඔයාලට මේ තව දෙයක් පොඩි දෙයක් පෙන්වන්න හදන්න මේ තියෙන්නේ මේකේ ගහලා තියෙනවා මෙන්න පොඩි වෙට තියෙනවා පේනවද දන්නේ මේ 730ක් වෙන ඔය හිස් බෝතලයක් හරිද බියර් බෝතල් තියෙනවා ඒ වගේම මොනවාද මේ වතුර බෝතල් හිස් වතුර බෝතල් බියර් බෝතල් ඒ වගේම ඔය මොනවාද තව තියෙන බීම් බෝතල් 730ක් වෙනවා 7 කියන්නේ ඊස්ට්‍රයිල් ෂෙකල් වලින් හරිද ෂෙකල් වලින් ෂෙකල් එකක් වෙන්න නම් ওই බෝතල් 30යි 60යි 90යි බෝතල් 3ක් බෝතල් 4ක් විතර ඕනේ ෂෙකල් එකක් ගන්න. එතකොට ෂෙකල් එකක් කියන්නේ බෝතල් 4ක් තිබ්බොත් එහෙම ලංකාවේ මුදල රුපියල් 100ක් විතර. හරිද රුපියල් 100ක් විතර තමයි ලංකාවේ මුදලෙන් ගත්තොත් බෝතලයක්. බෝතල් 4ක් කියන්නේ. හරිද හිස් බෝතල්. වටපිටාවේ අපි ඇවිද්දොත් එහෙම ඔයගේ බෝතල් 25 30ක් ගහ ගන්න එක පැයක් විතර ඇතුළත වැඩේ කරගන්න පුළුවන්. හරිද? එහෙම බෝතල් එකතු කරලා. හරිද? එහෙම බෝතල් එකතු කරලා ලංකාවේ ත්‍රිවිල් එකේ වාරිකේ දාන මගේ යාළුවෙක් ඉන්නවා. දැන් මම මේක කීවේ ඒක වැරදි කියන නෙමෙයි. දැන් ඔය විසි කරලා දැන් බීලා මොනවා හරි බීලා විසි කරන බෝතලයක් නේ. ඔක දැන් ඩස්බින් දාන එකනේ. ඉතින් මේ ඒක එහෙම එකතු කරන එක සාමාන්‍ය මෙහෙ අය ඉන්න නිස්ට්‍රල් ජාතිකයෝ. ඒ අයත් ඔය වැඩේ කරනවා. එයාලත් එකතු කරනවා. ඒ නිසා දැන් ගොඩක් අය පුරුදු වෙලා තියෙනවා. ඒක මේ මෙහි ඔය දැන් සාමාන්‍ය ලොකු පඩියක් ගන්න නැති අය ඉන්නවනේ. ඒකත් ආදාය මාර්ගයක් කරගත්තු මිනිස්සු ඉන්නවා මෙහි. ඒ වගේම ලංකාවේ ඉන්දියාවේ අපේ අය ඒව එකතු කරලා වගේ මේ කීයක් හරි හොයා ගන්නවා. කීයක් හරි කියන්නේ ඉතින් බලන්නකො මාසෙකට 20 ගානේ දවසකට 20 ගානේ එකතු කරලා මාසෙකට ඒ වගේ ගේමක් ගහ ගන්න පුළුවන් කියන්නේ ත්‍රිවිල් එකේ වාරිකයක් ගෙවා ගන්න රුපියල් 50000ක් විතර හොයා ගන්න පුළුවන් නේ මාසෙට. ඉතින් අවුලක් නැහැ නේ කරගන්න පුළුවන්. ඉතින් ඒවටත් සමහරු කතා කියනවා ඉතින් බෝතල් එකතු කරනවා. මම නම් කරලා නැහැ. මට කරන්න මේ යන්න වෙලාවක් නැහැ. නැත්නම් ඉතින් මාත් කරනවා. කීයක් හරි හම්බ වෙනවනේ. මොකද මෙහෙ ඉන්න ඊශ්‍රායලේ ඉන්න එක විනාඩියක්වත් අපතේ යවන්න හොඳ නැහැ. මොකද ජීවිත කාලෙම මේ ඇවිල්ලා ඉන්නේ. අවුරුදු 5ක් වෙන්න පුළුවන්, අවුරුදු 10ක් වෙන්න පුළුවන්. කාල සීමාවේදී එක විනාඩියක්වත් අපතේ වන්න ඉති කට්ටිය ඉන්නවා. ඇත්තටම හොඳයි මේ වැඩේ. ගොඩක් අය කරනවා ඉතින් මේ බෝතල් එකතු කරන එක. ඒකත් මරුනේ. ඉතින් යාළුවනේ ගොඩක් දේවල් වලට මම වීඩියෝ කරා. හරිද? පාලමක් වීඩියෝ කරා. එතකොට අලුතෙන් හදන අර උමගක් ඒවා මුකුත් වීඩියෝ වෙලා නැහැ. මගේ බොරුවට බයිසිකලේ පැදපු මහන්සිය විතරයි මේ කැමරාව ඕෆ් වෙලා. කැමරාව ඕෆ් වෙලා මම මෙතෙන්ට ඇවිල්ලා බලනකොට තමයි වීඩියෝ එක නැවත ප්ලේ කරලා බලනකොට වීඩියෝ එක නෑ මොනා කරන්නද ඉන්නේ වෙන දවසක මම ඔයාලට දිග වීඩියෝ එකක් අරන් එන්න. දැන් රෑ වෙලා ලයිට් උත් දාලා තියෙන්නේ දැන් ඇවිල්ලා 5:00ට විතර ඇති. මත් යන්න ඕනේ ගෙදර. එහෙනම් ඉතින් ඔයාලට මම පොඩ්ඩක් හරි වටපිටාව පෙන්වන්න ඇති කියලා හිතනවා. අපරාධ ඉතින් මගේ කාලේ සහස්‍රමය කමක් නැහැ මොනා කරන්නද අහව තමයි තාක්ෂණික දෝෂ එනවා. GoPro එකට තව බැටරියක් ගන්න ඕන. මොකද එක බැටරියෙන් විනාඩි 20කට වැඩිය ගහන්න බෑ. මේ බලන්න මේ මම ඔයාලට පෙන්නන්නම් මේ ඉදිරියට එන නිවාඩු කාලේ. ඒ කියන්නේ මම කිව්වා ඔයාලට පේසක් වලට දැන් නිවාඩු කියලා. ඒ කාලේ මේ අපේ ගෙවල් වලින් එළියට දාන දේවල් මේ බලන්නකෝ මේ. ඔන්න බලන්න
මම නිකන් පෙන්නන්නේ. තේරෙනවද? ඔන්න. ඉතින් ඔය මේ එළියට දාලා තියෙන සපත්තු එතකොට හැම දෙයක්ම ඇඳුම් ගොඩක් දේවල් ඔහොම මේ මෙතන මේ ගාබේජ් ඩස්බින් ළඟ තියලා තියෙනවා. කැමති කට්ටිය අරන් ඉතින් අපේ වෙන රටවල් අය විතරක් නෙමෙයි මේ රටේ අයත් ඕව අරන් යනවා. අරන් ගිහලා නැවත පාවිච්චි කරන්න. හොඳ පාවිච්චි කරන්න පුළුවන් දේවල්. එහෙනම් යාළුවනේ සුබ දවසක්. නැවත හම්බෙමු. බයි. මහන්සි.